සබඳතාවයක් තුළ කාන්තාවක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? එකක් තමයි චිත්තවේගීය ආරක්ෂාව. සම්බන්ධතාවය ඇතුලේ අපි කාටත් ඕනේ මේ සම්බන්ධතාවය ඇතුලේ මට අඬන්න, කේන්ති ගන්න, මෝඩ කතා කියන්න පුළුවන්. එයා මාව විනිශ්චය කරන්නේ නැහැ. දාලා යන්නේ නැහැ කියන හැඟීම. අනිත් එක තමයි ගරුත්වය හා අගය කිරීම. මිනිස්සු විදිහට මේක හැමෝටම අවශ්‍ය දෙයක්. මාව පුංචි කරන්නේ නැති මගේ දායකත්වය දකින සහකරුවෙක් කාන්තාවකට සෑහෙන වටිනවා. ආදරේ කියනවට වැඩිය ආදරේ පෙන්වන්න. ඒ දේවල් දකින්න එයා හරි ආසයි. රෙදි වන්න එක, ළමයිගේ හෝම්වර්ක් බලන එක, ඔයා නැත්තම් මේගේ නෑ කියන එක. ගෑනුන්ට ඕනි කුමාරයෙක් නෙමෙයි. ගෑනුන්ට ඕනේ සහකරුවෙක්. විශ්වාසය සහ විශ්වාසවන්තකම. එයාට ඕනේ මට එයාව ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. එයා කියන දේ කරනවා. සහකරුවා කියනවා නම් මම රෑ 8ට කෝල් කරන්නම් කියලා. එයා බලාගෙන ඉන්නවා 8 වෙනකම්. ඒක මිනිස්සු උනත් සමහරක් වෙලාවට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට කාන්තාව බලන්නේ කියන දේ කරන පුද්ගලයෙක්. අනිත් කාරණාව තමයි චිත්තවේගීය ලබාගත හැකි බව. ඒ කියන්නේ මම වැටෙනකොට අල්ලගෙන ඉන්න කෙනෙක් මට ඉන්නවා. මාව අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ඒක කාන්තාවකට සෑහෙන වටිනවා. සමහරක් වෙලාවට ගෑනු අය කියන දෙයක් තමයි එයා මං වෙනුවෙන් මුකුත් කරේ නැහැ. හැබැයි එයා මාව අහගෙන හිටියා. මට ඒකත් වටිනවා. ඊළඟ කරුණ තමයි වර්ධනයට ඉඩ දීම සහ නිදහස. self determination theory. මනුස්සයට දේවල් තුනක් ඕනේ. බැඳීම, දක්ෂතාවය, ස්වාධීනත්වය. ඇයට ඕනේ මට මගේ හීන, යාළුවෝ, විනෝදාංශ තියාගෙන එයා එක්ක ඉන්න පුළුවන්. එයාව හිර කරලා නැහැ. අන්න ඒකට මේ ගැහැණු අය සෑහෙන කැමතියි. ගැහැණු ඔක්කොම එක වගේ නෑ. කෙනෙක්ට රැයට කතා කරන එක ලොකු දෙයක්. තව කෙනෙක්ට ගෙදර වැඩවලට උදව් කරන එක ලොකු දෙයක්. ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි අහන්න එයාගෙන්. ඔයා කැමති මම මොනවා කරනවටද? ඔයාට වැඩියෙන්ම දැනෙන්නේ කොහොමද කියන එක අහන්න. මොකද ඇත්තටම ගැහැණියෙක් පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මමම වෙලා ආරක්ෂිතව ආදරේ මේ මිනිස්සයා එක්ක වයසට යන්න පුළුවන් කියන සහතිකේ. සල්ලි, සික්ස් පැක්, ලොකු කාර් වලට වඩා මෙයා මාව අතාරින්නේ නැහැ කියන විශ්වාසය තමයි ගැහැණියෙක්ගේ හිත දිනා ගන්න තියෙන හොඳම විදිය. ඒක දෙන්න පුළුවන් නම් එයා ඔයා වෙනුවෙන් මුළු ලෝකෙත් එක්කම හැප්පෙයි. ජීවිතේ ලස්සනයි. ඉතින් hina වෙලා ඉන්න. මම නිශානී නානයක්කාර මනෝපදේශිකා.